අද දවසේදී මම ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ Microsoft Word යටතේම තවත් එක් විෂය කන්ටෙන්ට් එකක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෙතනදී මම බලාපොරොත්තු වෙන්නේ Microsoft Word භාවිතයෙන් අපි යම් නිර්මාණ සකස් කරනවා. ඉනිටේෂන් වෙන්න පුළුවන්, අපි ලෙටර්ස් වෙන්න පුළුවන්, CV වෙන්න පුළුවන්, පෝස්ටර් වෙන්න පුළුවන්, ග්‍රීටින් කාඩ් වෙන්න පුළුවන්. මේක විවිධාකාරයේ නිර්මාණ අපි නිර්මාණය කරනවා. ඉතින් මේ නිර්මාණ අපි නිර්මාණය කරද්දී මේ වෙද්දී අපි කතා කරලා තියෙනවා අපි යම් ડોකියුමන්ට් එකේ කන්ටෙන්ට් එක ඩිසයින් කරගන්න ආකාරය කන්ටෙන්ට් එක Microsoft Word ඇතුලේ page එක ඇතුලේ වාට ටෙක්ස්ට් එකක් වෙන්න පුළුවන්, පික්චර් එකක් වෙන්න පුළුවන්, ෂේප් එකක් වෙන්න පුළුවන්, ටේබල් එකක් වෙන්න පුළුවන්. හරි. ඉතින් මේ වගේ ඕනම කන්ටෙන්ට් එකක් අපි ඇඩ් කරලා ඒ කන්ටෙන්ට් එක අපි ඩිසයින් කරගන්න ආකාරය සම්බන්ධව මේ වෙද්දි අපි හැමෝම අධ්‍යයනය කරලා තියෙනවා. ඉතින් අද දවසේ ළමයි සාකච්ඡා කරන්න යන්නේ මේ Microsoft Word ගත්තොත් මේ Microsoft Word වල අපි දන්නවා අපි යම් නිර්මාණයක් හදන්නේ මේ page එක ඇතුලේ. ඉතින් මෙන්න මේ page එක ඇතුලේ අපි මේ හදන මේ content එක ඩිසයින් කරලා හදද්දී මෙන්න page එක ඩිසයින් කර ගා ගන්නවා පුතේ. හරි? වෙන මොකුත් නෙවෙයි content එක නෙමෙයි page එක ඩිසයින් කරගන්න ආකාරය තමයි අද දවසේදී මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ Microsoft Word වල මේ තියෙන page එක ඩිසයින් කරගන්න එයා ඒ සඳහා ළමයි වෙනම ඩිසයින් කියලා ටැබ් එකක් ලබා දීලා තියෙනවා. හරි? page එක ඩිසයින් කරගන්න වෙනම අපිට ඩිසයින් කියලා ටැබ් එකක් දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ ඩිසයින් ටැබ් එක ඔයාට පුළුවන් සුපුරුදු විදිහට මේ ඩිසයින් ටැබ් එක ඕපන් කරන්න. ඉතින් මේ ඩිසයින් ටැබ් එකේ මේ විදිහට ඔයාට ටූල්ස් බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මෙතන ළමයි විශේෂයෙන්ම අපිට Teams කියලා දෙයක් හම්බ වෙනවා. ඉතින් මෙතන ළමයි අපිට අර Microsoft PowerPoint වල වගේ විවිධ themes පුතේ තියෙන දකින්න හම්බ වෙනවා. ඉතින් මේ එක theme එකක් ඔයාලට පුළුවන් ආගේ ડોකියුමන්ට් එකට අවශ්‍ය නම් පුතේ ඇඩ් කරගන්න. ඉතින් ඒකත් එක්ක සිද්ධ වෙන්නේ ළමයි ඒ theme එකක් සකස් වෙලා තියෙන්නේ. ඒ theme එකට භාවිතා කරන ෆොන්ට් එකක් තියෙනවා. මම පුතාට පෙන්නන්නම් මම මේ ඩිසයින් එකේ theme එක වෙනස් කරන්නම්. බාන්න දැම්මමයි දැන් තියෙන ෆොන්ට් එක මොකද්ද? හරි. මම undo කරන්න. හරි. හරි. ඉතින් Aptos body කියන තමයි අපිට මුලින්ම තියෙන ළමයි. ඉතින් නමුත් මම මෙතන ඩිසයින් එක පුතේ මාරු කරන theme මාරු කරන්න. මේ theme එක මාරු කරපු ගමන් පුතේ බලන්න මගේ ෆොන්ට් එක මාරු වෙනවා. හරි. ෆොන්ට් එක මාරු වෙනවා. හරි. ඒ වගේම මේකේ ඇතුලේ මං උදාහරණ දාලා පෙන්නන්නම්. මේකේ මුලින්ම මම දාලා පෙන්නන්නම් මේකේ මම ෂේප් එකක් අඳිනවා හිතනකොට මේ ෂේප් එක. හරි. මේ බලන්න මම පුතේ මේ ෂේප් එක හරි. දැන් මම මේකේ ෂේප් එක අඳිනවා. මම ඊට පස්සේ ඔයාට මේක ඉන්සර්ට් වලට ගියොත් එහෙම මේකේ වර්ඩ් ඩාට් වලට ගියොත් එහෙම වර්ඩ් ඩාට් ටික තියෙනවා. හරි. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ළමයි ඉතින් මේ විදිහට අපිට වර්ඩ් ආර්ට් එක එනවා. තමයි මේ බලන්න මම මේකේ ඩිසයින් වලට ගිහිල්ලා මේ තීම් එක චේන්ජ් කරද්දී තීම් එක චේන්ජ් කරද්දී ළමයි දැක්කද? ෂේප් එක අපේ වර්ඩ් ආර්ට් එක නේද? හරි. ඉතින් මේ තීම් එකක පුතේ වෙන්නේ ඒ තීම් එක ඇතුලේ තියෙනවා ඩිෆෝල්ට් ඒ තීම් එක ඇතුලේ ෆොන්ට් එකක් තියෙනවා. ඒ තීම් එකට ෆොන්ට් එකක් තියෙනවා. හරි? ඊට පස්සේ ෂේප් වලට ස්ටයිල් එකක් තියෙනවා. වර්ඩ් ආර්ට් වලට ස්ටයිල් එකක් තියෙනවා යාගේ ඩිෆෝල්ට්.
හරි. ඒ වගේ අර අපේ ඇතුලේ කන්ටෙන්ට් අපි පේජ් එකක් ඇතුලට දාන කන්ටෙන්ට් වලට අදාළව ඒ තීම් එක තුල ඒ දේවල් ඇඩ් වෙලා තියෙනවා. ඒක තමයි වෙන්නේ. අපි තීම් එකක් සිලෙක්ට් කරපුවාම ඒ තීම් එකට අනුව අපේ කන්ටෙන්ට් ටික වෙනස් වීමක් වෙනවා. ඒ තීම් එකේ තියෙන ඩිෆෝල්ට් ඩිසයින් වලට අපේ කන්ටෙන්ට් ටික චේන්ජ් වීමක් වෙනවා. හරි. බලන්න දැක්කද මේ? වෙනස් වීමක් සිද්ධ වෙනවා. හරි. ඉතින් ඒ නිසා මේ තීම් එකේ ළමයි එවැනි දෙයක් සිද්ධ වෙන්නේ. ඉතින් ඔයාට අවශ්‍ය නම් මුලින්ම Tamanට සුසු තීම් එකක් තියෙනවා නම් ඔයාට සුසු තීම් එකක් උදේ සිලෙක්ට් කරලා මුලින්ම පටන් ගන්න පුළුවන්. හරි. තීම් එකක් සිලෙක්ට් කරලා ඔයාට පටන් ගන්න පුළුවන්. ඒතකොට තීම් එකේට අදාළව තමයි ඔයාගේ කන්ටෙන්ට් ඇඩ් වෙද්දී ඒ දේවල් චේන්ජ් වෙන්නේ. ඒ වගේ ඩිෆෝල්ට් තියෙන දේවල් වෙනස් වෙන්නේ ඒකට අනුව. නමුත් ඒ දේවල් මොන විදිහ පුතේ ඇඩ් කළත් තීම් එක මොන තීම් එක වුණත් ඔයාට අර මං කියා දුණු දේවල් භාවිතා කරලා මේ අදාළ කන්ටෙන්ට් ඔයාට අවශ්‍ය විදිහට ඩිසයින් කර ගන්න පුළුවන්. හරි? මම නමුත් මේ තීම් එකේ අදහස් තමයි මම ඔයාට පැහැදිලි කිරීමක් කරේ. හරි. ඊට අමතරව ළමයි ඔයාට අවශ්‍ය නම් මේ ඔයා තීම් එකක් දාගත්තා කියලා ගැටලුවක් නෑ ළමයි. ඔයාට අවශ්‍ය විදිහට කලර් රේන්ජ් එක කරන්න පුළුවන්කමක් තියෙනවා. ඔයා දාගන්න දේවල් වල කලර් රේන්ජ් වෙනස් කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම ඔයාගේ තීම් එකටම අදාළව යන්න ඕනේ නෑ ළමයි. ඔයාගේ තීම් එක කස්ටමයිස් කරන්න තමයි පුතේ තියෙන්නේ. මේ තීම් එකේ කලර් රේන්ජ් එක මාරු කර හැකි. ඒ වගේම තීම් එකේ ෆොන්ට් එක මාරු කර හැකි. හරි? ඔයාට ප්‍රශ්නයක් නෑ ළමයි. මෙතනින් තීම් එකේ කලර් රේන්ජ් මාරු කර හැකි. තීම් එකේ ෆොන්ට්ස් මාරු කරන්න පුළුවන්. ඒ වගේම අපිට තියෙන ඉෆෙක්ට් හරි අපි තීම් එකට දාලා තියෙන ඉෆෙක්ට් ඔයාට පුළුවන් ළමයි කස්ටමයිස් කරන්න. හරි ඉෆෙක්ට් පුළුවන් පැරග්‍රාෆ් ස්පේසින් මේ වගේ අර තීම් එකේ තිබ්බ දේවල් ඔයාට මෙන්න මේ දේවල් භාවිතා කරලා වෙනස් කරන්න පුළුවන්. නමුත් මම හිතන්නේ ඔයගොල්ලන්ට වැඩිපුර ඒවා ගොඩාක් කර භාවිතයි කරයි කියලා ඔයගොල්ලෝ. මොකද ඔයගොල්ලෝ ගොඩාක් වෙලාවට තමන්ට අවශ්‍ය විදිහට කන්ටෙන්ට් එක දාලා තමන්ට අවශ්‍ය විදිහට ඩිසයින් කරනවා. හරි. තීම් එකක් භාවිතා කරලා ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ යන එක අඩු වෙයි. හරි. නමුත් තීම් එකක් භාවිතා කරලා ඔයා කන්ටෙන්ට් ඇඩ් කරනවා නම් අන්න ඒ වගේ වෙලාවට පුතේ මෙන්න මේ ටූල් ටිකත් ඔයාට උදව් වෙයි. හරි. ඉතින් ඒක මම ඔයාට අමතර වශයෙන් තමයි කියලා දුන්නේ. මගේ අද දවසේ මේ ඩිසයින් ටැබ් එකේ අපි නිතරම භාවිතා කරන දෙයක් තමයි ඊට පස්සේ පුතේ තියෙන මේ page background කියන තුන. හරි. ගොඩාක් වෙලාවට මේ document formatting කියන මෙන්න මේ කොටස group එක මේ ඩිසයින් ටැබ් එකේ භාවිතා වෙනවා අඩුයි. අපිට වැඩිපුරම අපිට හම්බෙන කොටසක් තමයි මෙන්න මේ watermark මේ page background කියන මෙන්න මේ group එකේ තියෙන watermark, page color සහ page border කියන මෙන්න මේ option තුන තමයි ළමයි අපි page එකක් design කරද්දී අපි බහුලව භාවිතා කරන කොටස් තුන. හරි අපි මේ තුන එකින් එකට ඒ කොටස් වල තියෙන සෑම දෙයක්ම සාකච්ඡා කිරීමක් කරමු. හරි. ඉතින් මුලින්ම අපි යල්ලමයි page color වලට. මේ page color කියන්නේ ඔයා අපේ දැන් මේ තියෙන page එක. ඉතින් මේ page එකේ එන color එකක් තියෙනවා default color එක සුදු. ඉතින් ඊට අමතරව වෙන color එකක් දාගන්න අවශ්‍ය නම් මේ බලලමයි page color වලට ගියා. කොහෙද ළමයි මේක තියෙන්නේ? design වල page color වලට ගිහිල්ලා ඔයාට පුළුවන් සුදුසු color එකක් මේකට add කරගන්න පුළුවන්කම තියෙනවා. සුදුසු color එකක් මේකට add කර ගැනීමේ හැකියාව ඔයාට තියෙනවා. දැක්ක කිසි ගැල්ලුවක් නෑ ළමයි. color එකක් add කරගත්තා. හරි කිසි ප්‍රශ්නයක් නෑ. ඉතින් මේ colors වලට ගියාම අපි දාගත්ත color එකක් අවශ්‍ය නැත්නම් මෙතන no color කියලා තියෙනවා. මේ no color option එක select කරපු ගමන් අපි දාපු color එක අයින් වෙලා යනවා. යම් කිසි කෙනෙකුට මේ colors වලට කැමති නැත්නම් මෙතන more color වලට ගිහිල්ලා ඔයාට කැමති color එකක් මෙතනින් select කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාට අවශ්‍ය ලස්සන color එකක් තියෙනවා නම් ඒ color එකට අදාළව color code එක මෙන්න මෙතන type කරන්න. type කරපුවාම ඒ color එක මෙතනින් select වෙනවා. හරි.
ඕනනම් කලර් කෝඩ් එක ගහලා ඔයාට අවශ්‍යම කලර් එක ගන්නත් පුළුවන්. නැත්නම් ඔයාට කස්ටමයිස්ලි මේවා චේන්ජ් කර කර ඔයාට අවශ්‍ය කලර් එක ලබා ගන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් මේ ගද්දි ඔයාට මේ new කියලා පෙන්වන්නේ ඔයා අලුතින් සිලෙක්ට් කරන කරන්ට් එක. මේ කරන්ට් කියලා පෙන්වන්නේ ඔයා ඊට කලින් ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක සඳහා ලබා දුන්නු කලර් එක. ඉතින් එතනින් ඔයාට ඩිෆරන්ස් එක බලා ගන්න පුළුවන් කරන්ට් කලර් එක සහ new කලර් එක අතර. ඒ වගේම මේක ස්ටෑන්ඩඩ් කියලා තියෙනවා. ඉතින් ඒ කොටස් වලින් ඔයාට කස්ටමයිස් කරන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මම ගොඩාක් හොඳයි ඔයාට යම් පික්ස් කලර් එකක් වගේ තියෙනවා නම් ඒ පික්ස් කලර් එකේ හෙක්සාඩෙසිමල් කෝඩ් එක මතක තියාගන්න. ඒක මෙතන ටයිප් කරලා ඕකේ කරන්න. හරි. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාගේ පේජ් එකට කලර් එක ඇඩ් වෙනවා. ඔයාගේ පේජ් එකට ඔය විදිහට කලර් එක ඇඩ් වෙනවා. හරි. ඉතින් මේ පේජ් කලර් දැන් කලර් එකක් දාන්න නැතුව තියන්න පුළුවන්. කලර් එකක් දාන්න පුළුවන්. ඔච්චරද අපිට මේකට කරන්න පුළුවන්කම තියෙන්නේ. වෙන මොකුත් අපිට කරන්න බැයිද? හරි. ළමයි යන්නේ එහෙම හිතනවා නම් ඕගොල්ලෝ මේකේ තියෙනවා fill effect කියලා ඔප්ෂන් එකක්. මෙන්න මේ fill effect කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරපුවාම බලන්න ඔයාට එන කොටුව තුළ ඔයාට buttons හතරක් පොතේ දීලා තියෙනවා. හරි? buttons හතරක් දීලා තියෙනවා. මොකද්ද? gradient කියලා තියෙනවා, texture කියලා තියෙනවා, pattern කියලා තියෙනවා සහ picture කියලා තියෙනවා. හරි. ඒ කියන්නේ අපිට කලර් එකකට අමතරව යා කියන්නේ කලර් එකකට අමතරව අපිට අවශ්‍ය නම් gradient එකක් දාගන්න පුළුවන්. අපිට අවශ්‍ය නම් ටෙක්ස්චර් එකක් දාගන්න පුළුවන්. අපිට අවශ්‍ය නම් පැටර්න් එකක් දාගන්න පුළුවන්. අපිට අවශ්‍ය නම් පික්චර් එකක් දාගන්න පුළුවන්. මෙන්න මේ කියන දේවල් අපිට අවශ්‍ය නම් අපේ පිටුවට අපේ ડોකියුමන්ට් එකේ තියෙන පිටුවට ඇඩ් කරගන්න පුළුවන් කියන එක. හරි? ඉතින් මට හිතන්නකෝ මට gradient එකක් ඕනේ කියලා. gradient එකක් ඕනේ. හරි? මෙතනින් අහන්නේ color එක 1 colorද 2 colorද නැත්නම් preset එකක් තියෙනවද කියලා. හරි. පුතේ අපි මේ බලන්න preset එක select කරොත් ඒ අපි හදපු preset තියෙනවා. ඒතකොට ඒවා select කරගන්න ඕනේ. එහෙම නැතුව ඔයා කැමති gradient එකක් වඩා හදා ගන්න පුළුවන් ළමයි මෙතන 2 color select කරා නම් 2 color select කරාම ඔයාලා මොකද්ද ඔය color දෙක මම කියන මට මේ color එකයි මට ඕනේ මෙන්න මේ color එකයි කියලා. හරි. ඒතර color දෙක select කරනවා මට gradient එකක් හදා ගන්න ඕන නිසා. හරි. ඉතින් ASCII transparency එක ඔයාලට අවශ්‍ය නම් පුතේ වැඩි කරන්න නෑ ඒක වෙනස් කරන්න දෙන්නේ නෑ ළමයි transparency එක අදාළත් යන්නේ නැති නිසා. ඊට පස්සේ horizontal vertically diagonally ඔයාට ඔයා gradient එක වැටෙන්න ඕන කොහොමද කියලා පුතේ අහනවා. ඉතින් ඔයාට පුළුවන් ඔයා gradient එක වැටෙන්න ඕන ආකාරය ඔයාට select කරගන්න. හරි. මම මේක select diagonal up select කරලි වෙලා diagonal down from corner මම from corner දාලා okay කරා. ඉතින් බලමයි මෙන්න මේ විදිහට මට gradient එක add වෙනවා. gradient එක ළමයි මේ විදිහට add වෙනවා. හරි. ඉතින් මේ විදිහට color දෙක දීලි වෙලා ඒ gradient එක ඔයාට අවශ්‍ය ආකාරයට ඔයාට ලබා දෙන්න පුළුවන්කමක් තියෙනවා. මේ gradient කියන tab එක පාවිච්චි කරලා. හරි. එහෙමත් නැත්නම් තව කවුරු හරි පුතේ කැමති ටෙක්ස්ට් එකක් දාගන්න නම් අපි ටෙක්ස්ට් වලට ගියා. ටෙක්ස්ට් වලට ගිහිල්ලා කැමති ටෙක්ස්ට් එකක් ඔයාට මෙතනින් සිලෙක්ට් කරන්න පුළුවන්. හරි කැමති ටෙක්ස්ට් එකක් සිලෙක්ට් කරා ඕකේ කරා. බලන්න එතකොට මේ ටෙක්ස්ට් එක ඔයාගේ page එකේ ටෙක්ස්ට් එක page එකේ background එකට ටෙක්ස්ට් එකක් තමයි add උනේ. හරි. ඉස්සලා add නේ gradient එකක්. හරි. එතන අද ගිහිල්ලි වෙලා ඔයාට දින් load කරලා නැත්නම් එහෙම ටෙක්ස්ටර්ස් තියෙනවා ගන්නත් පුළුවන්. හරි. pattern වලට ගියාම ළමයි pattern එකක් අහනවා. ඔයාට කැමති pattern එකක් select කරන්න පුළුවන්. කැමති pattern එකක් select කරලා ඔයාගේ foreground color එක හරි උඩින් තියෙන පුතේ color එක වෙනස් කරලා ඔයාගේ background color එක හරි ඔය විදිහට ඔයාට පුළුවන් ඔයාගේ foreground color එකයි background color එකයි වෙනස් කරන්න. ඒතකොට ඔයාගේ pattern එක ඔයාට select කර හැකියි. ඒතකොට ඔයා select කරන pattern එක ඔයා select කරන pattern එකේ
පැටර්න් එක සිලෙක්ට් කරනවා. ඒ පැටර්න් එකේ කලර් දෙක වාට ලබා දෙන්න පුළුවන්. ඒතකොට ඔයාටම අවශ්‍ය කස්ටමයිස් එකක් තමයි වාට එන්නේ. හරි. ඊට පස්සේ ඕකේ කරපුවාම මෙන්න මේ විදියට ළමයි ඒක ඇඩ් වෙනවා. හරි. ඉතින් ළමයි ඔන්න ග්‍රේඩියන්ට් එකත් හරි, ටෙක්ස්ට් එක හරි, පැටර්න් එක හරි, පික්චර් එක. හරි. ඉතින් ගොඩාක් වෙලාවට ගොඩාක් අය භාවිතා කරන දෙයක් තමයි තමන්ගේ බෑග්ග්‍රවුන්ඩ් එකට පික්චර් එකක් දාගන්න බලනවා. හරි. ඉතින් පික්චර් එකක් කියදුවා මුලින්ම පික්චර් එක මෙතන සිලෙක්ට් පික්චර්ස් පුතේ යන්න ඕනේ. සිලෙක්ට් පික්චර්ස් වලට යද්දි ඔයාලට කලින් විදිහම තියෙනවා. ඔයාලට අන්තර්ජාලය හරහා පින්තූරයක් සිලෙක්ට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ පරිගණකය හරහා පින්තූරයක් සිලෙක්ට් කරගන්න පුළුවන්. හරි. ඉතින් මම පරිගණකය හරහා පින්තූරයක් සිලෙක්ට් කරගන්න. මම බ්‍රවුස් උදේ යනවා. බ්‍රවුස් වලට ගිහිල්ලා ඔයාලට පුළුවන්කමක් තියෙනවා. හරි. ඔයාලට කැමති පින්තූරයක් ඒ සඳහා තෝරගන්න පුළුවන්. හරි. හැබැයි ඔයා තෝරගන්න පින්තූරේ ක්වොලිටිය චුට්ටක් පුතේ බලපායි. හරිද? ක්වොලිටිය පොඩ්ඩක් බලපායි. මොකද ක්වොලිටිය අඩු නම් මෙතනදී ඔයාට ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. හරි. ඒ නිසා අපි හිතමුකෝ මේ පින්තූරේ මේ බර්ඩ් පුතේ මම මේ බර්ඩ් පින්තූරේ සිලෙක්ට් කරලා ඉන්සර්ට් කරනවා. හරි. ඉතින් ඕකේ කරනවා. හරි. දැන් පුතේ බලන්න මේ පින්තූරය මේ විදිහ වෙනවා. දැන් මේ පින්තූරයේ පුතේ ක්වොලිටිය අඩු පින්තූරයක්. ඉතින් මේ පින්තූරේ ක්වොලිටිය අඩු නිසා පින්තූරේට එයා මොකද පින්තූරේ zoom කරන්නේ පින්තූරේ zoom කරලා බෑග්ග්‍රවුන්ඩ් එක දාගන්න ගියොත් එම් පින්තූරේ ක්වොලිටිය අඩු වෙනවා. එහෙනම් පින්තූරේ ක්වොලිටිය අඩු කරන්නේ නැතුව පින්තූරේ සයිස් එක එහෙම සයිස් එකම තියාගෙන එයා පුතේ මොකද කරන්නේ? ඒක රිපීට් කරලි වෙලා අපේ බෑග්ග්‍රවුන්ඩ් එක ෆිල් කිරීමක් කරනවා. හරි? ඉතින් මේ වගේ වෙලාවට බෑග්ග්‍රවුන්ඩ් එකට දාද්දි ඔයාට දැන් මේ වගේ දෙයක් නම් ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එකේ වෙන්න ඕනේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයාට එහෙම මෙහෙම එකම පින්තූරය රිපීට් වෙන්න ඕනේ නැත්තම් ඔයා අනිවාර්යයෙන්ම ළමයි මෙතන පින්තූරය දාද්දි ක්වොලිටි පින්තූරයක් දාගන්න. ක්වොලිටි පින්තූරයක් පුතේ දාගත්තාම ඔයාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ක්වොලිටි පින්තූරයක් දාගන්න ඕනේ. හැබැයි ක්වොලිටි පින්තූරයක් මුලින්ම හොයා ගැනීමක් කරන්න. ඉතින් මමත් චෙක් කරේ නෑ ළමයි. අපි චුට්ටක් දාලා බලමු මේ පින්තූරය. හරි. ඒකත් එහෙම තමයි. හරි. ඉතින් මේ පින්තූරේ වාට ක්වොලිටි එක අනුව මොකද ක්වොලිටි තිබ්බොත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ ළමයි. හරි. මේ බලන්න දැක්කා. දැන් ඒක චුට්ටක් අඩු වුණානේ. මොකද ඒකේ යම් අරකට වඩා පොඩි ක්වොලිටියක් උදේ තියෙන නිසා එයාගේ ෂේප් වුණා. හරි චුට්ටක් ෂේප් වුණා. නමුත් සම්පූර්ණ පිටුවම පිල්ලුනේ නෑ. හරි සම්පූර්ණ පිටුවම පිල්ලුනේ නෑ. හරි නිසා ලොකු ක්වොලිටියක් තියෙන පින්තූරයක් දාගන්න ඔයාලට සිද්ධ වෙනවා බෑග්ග්‍රවුන්ඩ් එක වශයෙන් ඔයා පින්තූරයක් දානවා නම් ඉතින් මට පින්තූරේ ගැලපෙන්නේ නැහැ ළමයි මම මේ නිසා මේක නෝ කලර් කරනවා හරි ඉතින් ওই විදිහ ළමයි අපිට මේ පේජ් කලර් එකක් වෙනුවට අපිට ග්‍රේඩියන්ට් එකක් දාගන්න පුළුවන් අපිට පැටර්න් එකක් දාගන්න පුළුවන් අපිට ඒ වගේම පික්චර් එකක් දාගන්න පුළුවන්කමක් අපිට තියෙනවා සහ ටෙක්ස්ට් එකක් දාගන්න පුළුවන් හරි එහෙනම් ඔන්න අපිට මේ page color වෙනුවට ඔයා නිර්මාණයක් කරද්දී ඔන්න ඔය කියන විදිහට ඔයාගේ page color එක ඔයාට මාරු කරන්න පුළුවන්කමක් තියෙනවා. හරි. ඊට පස්සේ ළමයි තියෙනවා page border කියලා option එකක්.
මේ page border වලට යන්න අපේ page එක තියෙනවා. මේ page එකේ border එක සඳහා අපිට border දාගන්න පුළුවන් මෙන්න මේ page border වලට ගිහිල්ලා. මෙතන ළමයි ප්‍රධාන කාරණාව තමයි මේ page border වලට ගියාම ඔයා මෙතන යන්න ඕන page border වලට. page border වල. හරි. ඉතින් මේ page border වර්ග වාට තියෙනවා border වර්ග තියෙනවා box මේක none. කියන්නේ none කියන්නේ මොකද border එකක් නැහැ. කියන්නේ ඔයා අනිවාර්යයෙන්ම මුලින්ම ඔයා මොන වෙනස්කම් කරත් තමයි මේ පැත්තේ මොන වෙනස්කම් කරත් ඔයා none කියන එක පුතේ ඔබලා නම් ඔයා සිලෙක්ට් කරලා නම් ඔයා මේක ඕකේ කරන්නේ ඔයාට border එක වැටෙන්නේ නැහැ. ඒ නිසා ඔයා මුලින්ම තීරණය කරන්න ඔයාට box ආකාරයේ border එකක් ඕනේ. ඔයාට shadow ආකාර එකක් ඕනේ. ඔයාට 3D ආකාර එකක් ඕනේ. නැත්නම් ඔයාට කස්ටමයිස් කරපු border එකක්ද ඕනේ කියලා ඔයා සිලෙක්ට් කරන්න ඕනේ. හරි? ඒ තමයි ඔයා මුලින්ම කරන්න කාරණාව. ඔයාට border එක මොකද නැත්නම් නන්ව තියාගෙන නන් එක තියාගෙන මෙතනින් පුතේ කොච්චර කස්ටමයිස් කරදක් නැහැ. ඒ border එක ඇඩ් වෙන්නේ නැහැ. හරි? හරි. මම පුතේ මේක දාගන්නවා shadow border එකක් සිලෙක්ට් කරනවා. බෝඩි ස්ටයිල් එක පුතේ බෝඩි ස්ටයිල් එක වාට තීරණය කරයි මේ තමයි බෝඩි ස්ටයිල් එක කලර් එක මට ඕනේ ඔරේන්ජ් කලර් එක ඔරේන්ජ් මන් දැම්මා විත් එක භාගය මට ගැලපෙන්නේ නැහැ මං ඒ නිසා 4-3 දාගත්තා හරි ඊට පස්සේ ළම මම මේක ඔන්න ළමයි මේකට කලර් එක හරි බෝඩර් සයිස් එක හරි බෝඩර් ස්ටයිල් එක හරි ඉතින් මට බොක්ස් ආකාරයේ ෂැඩෝ ආකාරයේ බෝඩර් එකක් තමයි ඕනේ මම ෂැඩෝ ආකාරය සිලෙක්ට් කරලා තියෙන්නේ බාන පුතේ ප්‍රිවිව් එකේ අපි දුන්නු බෝඩර් ස්ටයිල් එක ආවා බෝඩර් සයිස් එක ආවා බෝඩර් කලර් එක ආවා හරි එහෙනම් ඒ ටික ඇඩ් වුණා හරි දැන් හරිනේ හරි අපි නම් පුතේ ඕකේ කරා ඕකේ කරපුවා ළමයි බලන්න අපිට බෝඩර් එක මේ විදියට ඇඩ් වෙනවා බෝඩර් එක බාන ලස්සන ෂැඩෝ බෝඩර් එකක් අපිට ඇඩ් වෙනවා අපි කිව්ව කලර් එකකින් ස්ටයිල් එකකින් ඇඩ් වෙනවා ඉතින් මෙතන යම්කිසි ළමයෙකුට අවශ්‍ය නම් බෝඩ් ස්ටයිල් එක මාරු කරන්න ස්ටයිල් එක මාරු කර හැකි කලර් එක මාරු කරන්න කලර් එක මාරු කර හැකි සයිස් එක මාරු කරන්න නම් සයිස් එක මාරු කරන්න පුළුවන් හරි ඉතින් මේක ඕකේ කරා හරි බලන්න නැස්සෙන ඉතින් මේ විතර page border වල තියෙන ඔච්චරද page border යටතේ සාකච්ඡා කරන්න ওই ටිකද ස්ටයිල් එක setting එකේ අපි border type එක select කරා ස්ටයිල් එක select කරා කලර් එක සිලෙක්ට් කරා width එක සිලෙක්ට් කරා ඔච්චරයිද සිලෙක්ට් කරන්න අපි දැනගන්න ඕනේ නෑ ළමයි තව ගොඩාක් තියෙනවා හරි ඉතින් මේකෙදි ඔයා ඉතින් මේවට අපි කියන ලයින් බෝඩර් හරි ඉතින් මේ අපි ගත්තේ ලයින් බෝඩර් එකක්නේ අපිට ආර්ට් බෝඩර් එකක් අවශ්‍ය නම් මෙන්න මේ ආර්ට් වලට ගිහිල්ලා ඔයාට කැමති බෝඩර් එකක් සිලෙක්ට් කරන්න ඉතින් ගොඩාක් වෙලාවට අපිට කලර්ස් වෙනස් කරන්න පුළුවන් ආකාරයේ බෝඩර් තියෙන්නේ බෝඩර්ස් තියෙන්නේ පුතේ පල්ලෙහාට යද්දි අපිට බලා ගන්න පුළුවන් අපිට දැන් මම මේ බෝඩර් එකේ දැම්මොත් ළමයි අපි හිතුවොත් මේ බෝඩර් එක ගන්නවා කියලා හරි ඈ බෝඩර් එක සිලෙක්ට් කරනවා එතන මේ බෝඩර් එකට දාලා අපිට කලර් එකක් දුන්න හැකි හරි සයිස් එකක් දුන්න හැකි මොකද අපේ කන්ටෙන්ට් වල ගැලපෙන්නත් එපා හරි ඒ විදිහට මේ ඔයා ගන්න ආර්ට් එක සමහර ආර්ට් වල කලර්ස් මව් කරන්න දෙනවා සමහර කලර්ස් මව් කරන්න දෙන්නේ නැහැ හරි ලයින් ස්ටයිල් එකක් නම් ගන්න ඒත් කලර් එක මාරු කරනවා ස්ටයිල් එක මාරු කරනවා හරි ආර්ට් එකක් නම් යන්නේ සමහර වෙලාවට ආර්ට් එක කලර් එකක් දෙන්න පුළුවන් නැත්තම් අපි ඒක මාරු කිරීමක් කරනවා හරි නිසා ඔයාට එක ප්‍රශ්නයක් නැහැ ඔයා මුලින්ම තීරණය කරන්න ඔයා තමන්ගේ බෝඩර් එකට දාන්නේ ලයින් බෝඩර් එකක් දාන්න නැත්තම් ආර්ට් බෝඩර් එකක් දාන්න ඒකමත් තමයි ඔයා මේ සිලෙක්ට් කරන දේවල් තීරණය වෙන්නේ හරි දැන් මම මේක ඕකේ කරා හරි දැක්කද ඒ විදිහ බෝඩර් එක ඇඩ් වෙනවා හරි තමයි මෙතනදී තව එක දෙයක් තමයි මෙතනදී දැන් මම මේ බෝඩරේ මට ඕන නම් දැන් අපිට ෂැඩෝ එකක් පුතේ දැනනවා බොක්ස් ආකාරයේ තියෙනවා ඔයාලට කැමති බෝඩ් එක සිලෙක්ට් කරන්න පුළුවන් ඒ වගේම ළමයි ඔයාලට මේ පැති හතරේ මේ පැති හතරෙන් පුතේ මේ තියෙන්නේ ඔයාලට නම් මේ පැති හතර බෝඩරේ ඇඩ් වෙන එක කස්ටමයිස් කරන්න පුළුවන් දැන් මට මේ උඩම බෝඩරේ ඕනේ නැහැ කියලා මම මේක ක්ලික් කරනවා හැබැයි ඊතොර පුතේ ඩිෆෝල්ට් පුතේ මොකද වෙන්නේ අපේ බෝඩරේ ටයිප් එක බෝඩ් ටයිප් එක කස්ටම් කියන එකට වෙනස් වීමක් වෙනවා. හරි? මට මේ පල්ලෙහාකට පුතේ අවශ්‍ය නැහැ. පල්ලෙහා බටන් එකක් ක්ලික් කරනවා. එතකොට පල්ලෙහා බෝඩර් එකත් අයින් වෙනවා. හරි? ආයි අවශ්‍ය නම් ආයි ක්ලික් කරනවා. හරි? ඒකට ඇඩ් වෙනවා. හරි? ඔයයි මෙන්න බටන් හතර හරහා
අපේ අවශ්‍යතාවය අනුව අපේ බෝඩරේ අපි දාගන්න බෝඩරේ ලයින් බෝඩරයක් වෙන්න පුළුවන් ආර්ට් බෝඩරයක් වෙන්න පුළුවන් අපිට කස්ටමයිස් කිරීමේ හැකියාව අපිට තියෙනවා. අපිට කස්ටමයිස් කිරීමේ හැකියාව තියෙනවා. හරි. හරි ඉතින් මේ වගේ පුතේ තව හත් දැන් මෙන්න මේ මේවා කියලා පුතේ. දැන් ඒ වගේ දේක ළමයි කලර් මාරු කරන්න දෙන්නේ නැහැ. හරි. ඒතර ඒක මොකද කියන්නේ? කලර්ස් මාරු කරන්න දෙන දේවල් තියෙනවා. දැන් මේකේ කලර් මාරු කරන්න දෙනවා. හරි. කලර් මාරු කරන්න දෙනවා. කලර් මාරු කරන්න දෙන්නේ නැතිව තියෙනවා. හරි. ඒතර විත් එක එයා හදාගෙන තියෙනවා. ඒ සයිස් එක. ඔයාලට ගැලපෙන්නේ නැත්නම් විත් එක වඩා අඩු කරන්න පුළුවන්කම තියෙනවා. හරි. විත් එකේ පාට බෝඩ් එකත් එක්ක බෝඩ් එකේ සයිස් එක කලර් එක අපිට හදාගන්න පුළුවන්. හරි. දැන් ඔන්න මේ බෝඩ් එකේ ඔක්කොම කතා කරා. එකක් තියෙනවා තව. ඔයාට දැන් මම මේක ඕකේ කරලා ළමයි. හරි. පුතේ බලන්න මේක දැන් මම තනි පිටුවයි තියෙන්නේ. තනි පිටුව තියෙන්නේ. හරි. තනි පිටුව ළමයි තියෙන්නේ. තනි පිටුව නිසා මම මේක එන්ට ඔබාගෙන යනවා ළමයි. එන්ට ඔබාගෙන යද්දි ඔයාට පේනවද? දැකලා මේ අලුත් පිටුවක් එද්දි ඒ අලුත් පිටුවෙත් ළමයි මොකද අපිට අර බෝඩ් එක අර විදියටම ඇඩ් වෙනවා. හරි. ඉතින් මේ බෝඩ් එක මාරු කරන එක මතක තියාගන්න මුළු පේජ් එකටම බලපෑමක් එල්ල කරනවා මේ පේජ් බෝඩ් එක මාරු කරද්දී. හරි. ඒක අපිට මුළු පේජ් එකටම බලපෑමක් නොවන ආකාරයට වෙනස් කරන්නත් පුළුවන් නේ. හරි. ඒක ප්‍රශ්නයක් නෑ. හරි. දැන් ළමයි මේ බෝඩර් දාන කතාවේ ළමයි තව දෙකක් තියෙනවා. මේ බෝඩර් දාන එකේ ඇතුලේ තව කතාවක් තියෙනවා ළමයි මොකද්ද? අපිට පුළුවන් ළමයි අපිට පුළුවන්කමක් තියෙනවා මේ බෝඩරේ ඇඩ් වෙන ડોකියුමන්ට් එක ඇතුලේ මුලින්ම හෝල් ડોකියුමන්ට් කියලා කියන්නේ පුතේ සම්පූර්ණ ડોකියුමන්ට් එකටම ඇඩ් වෙනවා ඩිෆෝල්ට් තියෙන්නේ. නැත්තම් තියෙනවා this section කියලා. this section කියවම ළමයි මේ අපේ section එක පමණක් අපි section වෙන් කරනවා. අපේ page එකේ ළමයි අපිට පුළුවන් section වෙන් කරන්න. මම ඔයාලට header footer වලදී ඒ කොටස කතා කරනවා. හරි. එතකොට ඒ section වලට පුතේ section එකේ තියෙන page එකට පමණක් බලපාන ආකාරයට board එක රැස් කරන්න පුළුවන්. හරි. this section ගිහිල්ලා. හරි. පුතේ මේක this section first page only දුන්නොත් පුතේ this section first page only දුන්නොත් තමයි අපේ මේ section එක අපි මේ වෙලාවේ select කරලා ඉන්න section එකේ පළවෙනි පිටුව සඳහා ළමයි මේ board එක දාගන්න පුළුවන්. හරි. ඉතින් අපි ඒ වගේම ඊට පස්සේ තියෙනවා this section all expert first page. අපි මේ select කරලා ඉන්න section එකේ ළමයි හැබැයි first page එක අර අනිත් සියලුම page වලට මේ border add වෙනවා. කලින් පුතේ කලින්ගේ first page එක only. අපි මේ දැන් ඉන්නේ section එකේ first page එකට විතරයි මේක දාන්නේ. අන්තිම එකේ මොකද ළමයි අන්තිම එකේ ළමයි ඔක්කොටම දානවා. ඔක්කොටම first page එක අර අනිත් සියලුම slide වලට border එක දා ගන්නවා. හරි. අපි පුතේ මේක first page only දාලා මේක okay කරමු. බලන්න මේකේ page එකේ වෙනස් වෙනවා. හරි. හැබැයි අනිත් page වල පුතේ borders වෙනස් වුණේ නැහැ. අර border එක අයින් වෙලා ගියා. වෙනම දෙයක්. නමුත් මේ border එක add උනේ පළවෙනි page එකට පමණයි add උනේ. පළවෙනි page එකට පමණයි border එක add උනේ. අනිත් page වලට border එක add උනේ නැහැ. හරි. ඉතින් ඔන්න ඔය විදිහට ළමයි page board එකක් දාද්දි තමන් මෙතන ඩිසයින් කරනවා වගේම ඔයාලට මේ apply to කියන කොටසින් තීරණය කරන්න පුළුවන්. ඔයා මොන වගේ කොටස් වලට මේ page එක දාන්න ඕනද කියලා. හරි. දැන් ওই විදිහ ළමයි දැන් ඔයාගේ page එකට ඕනම කාලයකින් ඕනම ඩිසයින් එකකින් border එකක් දාගන්න ඔයාලට පුළුවන්කමක් තියෙනවා. හරි. තුන්වෙනි එක ළමයි එදාවදී මම අද දවසේදී මේ කොටස යටතේ සාකච්ඡා කරන අවසාන කොටස watermark. හරි. watermark ළමයි. ඉතින් මේ watermark එකත් ගොඩාක් වෙලාවට අපි අපේ document එක අපේ කියන එක තව කාට හරි මොකද අපි hard copy එකක් අපි document එකක් පොතේ හදලා ඒ document එක අපිට පුළුවන් වෙන කෙනෙකුට පුළුවන් මේ හදපු document එකේ soft copy එක ගත්තොත් ඉතින් soft copy එකේ පරිගණකයේ හදපු document එක ගත්තොත් තව කෙනෙකුට ඕන විදිහට ඒ content එක අපිට
පුළුවන්කමක් තියෙනවා. print කරලා ගන්න පුළුවන්කමක් තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. ඉතින් මේකෙත් ළමයි අපිට යන්නේ මේ වගේ දෙයක් තමයි. අපිට පුළුවන් hard කොපියක් ඕන වෙලාවක ළමයි කොපි කරලා ගන්න. හරි. හැබැයි අපිට අපේ අනන්‍යතාවය පවත්වාගෙන යන වර්තමානයේදී අපිට සෑම පිටුවකටම word මාක් එකක් ඇඩ් කරගන්න පුළුවන්. හරි. අර කලින් විදියට අපි දාපු ડોකියුමන්ට් දාපු එක වෙනුවට අපිට පුළුවන් ළමයි අපිට පුළුවන් ඒ ડોකියුමන්ට් එකේ page එක ඇතුලේ watermark එකක් වශයෙන් අපිට යම්කිසි content එකක් සඳහන් කරන්න. අපිට පමණක් ආවෙනික වූ content එකක් සඳහන් කරන්න පුළුවන් අපේ unique බව තියාගන්න. හරි? ඉතින් ඔය වගේ දෙයක් තමයි ළමයි මේ watermark එකෙන් වෙන්නේ. ඉතින් මේ බලමු ළමයි. උදාහරණ පෙරදී මේ බලන්න මේ watermark එකක් ඇඩ් වෙලා තියෙනවා. මේක diagonal ආකාරي vertically තියෙනවා. හරි? හරි? horizontal තියෙනවා. හරි? මේ වගේ විවිධාකාරයේ watermark තියෙනවා. හරි? ඉතින් අපි කොහොමද අපිට customize watermark එකක් දාගන්නේ? මෙන්න මේ custom watermark වලට ගිහිල්ලා හරි? මෙතන watermark වලට ගියාම තමයි ඔයාලට watermark වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි picture watermark, අනික තමයි text watermark. මෙන්න මේ watermark වර්ග දෙකෙන් ඔයාගේ පිටුවට ඔයාලට කැමති ආකාරයේ දෙයක් දාගන්න පුළුවන්. හරි? අපි මුලින්ම ළමයි දාමු text watermark එකක්. ඔයාලා text watermark එකක් අවශ්‍යයි නම් ඔයා text watermark එක select කරන්න. select කරලා language එක උදේ කොහොමද United States language එක text එක වෙනුවට ASP තියෙන්නේ ASP වෙනුවට මම type කරනවා school. හරි? type කරනවා school කියලා type කිරීමක් කරනවා. උදේ font එක මම කියනවා comic sad කියලා මම select කරා. size එක auto දුන්නා. diagonal color එක orange කරා. semi transparent කියන ළමයි ටික් කිරීමක් කරලා වයින් අහනවා මේකේ watermark එක text එකේ එන්න ඕනේ diagonal ආකාරයටද නැත්නම් horizontal ආකාරයටද එන්න අහනවා. ඉතින් මට ඕනේ diagonal ආකාරයට මම නිසා diagonal select කරලා apply කරනවා. හරි? ඉතින් apply කරපු ගමන් මේ බලන්න ආගේ සෑම වෙබ් පිටුවකම page එකේ මැද මේ විදියට ඔයාට අපේ text watermark එක බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. හරි. ඉතින් කාට හරි මේ watermark එක උදේ අවශ්‍ය නැත්නම් මෙතන remove watermark ගියා ළමයි remove watermark ගියා නම් ඔයා දාපු watermark එක ඉවත් වෙලා යනවා. දාපු watermark එක. හරි. ඉතින් මේ watermark වල අපි දැන් මේ text watermark එකක්. ඉතින් මේ විදිහට text watermark එක දාගන්න පුළුවන්. හරි. ඉතින් මෙතන මේ semi transparent එක පුතේ ඔයාලට අයින් කරලා බලන්න පුළුවන්. ඒතර ඔයාගේ බොඳ වෙලා පේන text එක ඔයාලට transparent එක දෙන්නේ නැතුව පෙන්නින් කිරීමක් කරනවා. ඒක තමයි සුදුසු සංගීතයක් දාගන්න නැත්නම් ඒක transparent ගතිය එහෙම තියාගෙන ඉවෙලා ඔයාලට පුළුවන් watermark එක විදිහට add කරන්න පුළුවන්. හරි. ඉතින් text watermark එක අවසන් නම් ඔයා ඊට පස්සේ යන්නේ picture watermark එකට. picture watermark එක ඇතිබුද ඉස්සලා වගේ වායෙන් අන picture watermark එක කොහෙද තියෙන්නේ කියලා. ඉතින් කලින් විදිහටම ළමයි වාට පුළුවන් වාගේ පින්තූර දෙන folder එකේ file explorer එක open කරන්න. open කරගෙන තමන්ට කැමති පින්තූරය තමන්ට කැමති තමන් සුදුසු පින්තූරය එතන add කිරීමක් කරන්න පුළුවන්. ඉතින් ළමයි මේ විදිහට අපේ පිටුවට මේ විදිහට ළමයි watermark එක පල්ලෙහාට මේ පින්තූරේ ගැලපීම නොගැලපීමක් තියෙනවා ළමයි නිසා ඒක ඇඩ් වෙන්නේ. නමුත් ඔයාලට පුළුවන්කමක් තියෙනවා මේ විදිහට පිටුව page එක ඇතුලේ watermark එක add කරලා ඒක ඇතුලේ පින්තූරයක් insert කරගන්න අපිට පුළුවන්කමක් තියෙනවා. හරි? ඒ වගේ ළමයි මේ ඇඩ් කරගත්ත watermark එක දැන් watermark වගේ දෙයක් ළමයි තියෙනවානේ. එකක් තමයි text watermark එක, අනික තමයි custom මේ picture watermark එක. ඉතින් මේ watermark දෙක
ඔයාලට පුළුවන් සුදුසු විදියට කැමති විදියට ඔයාලට වෝටර්මාර්ක් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. හරි. මම ඊට අමතරලා තව චූටි දෙයක් පුතේ කියන්නම්. දැන් මේකෙදී අපි දැක්ක දෙයක් මම කියන්නම්. හරි. මේ පින්තූර පුතේ සුදුසු නෑ අපි වෙන පින්තූරයක් ගමු. හරි. ඉතින් මේ දාගත්ත වෝටර්මාර්ක් එක බලන්න පික්චර් වෝටර්මාර්ක් එක හැම පිටුවකම පේජ් එකට වෝටර්මාර්ක් එකක් වශයෙන් ඇඩ් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ ළමයි මම වටා චූටි දෙයක් පුතේ කියන්න මේක සිලෙක්ට් කරමුද බෑනේ. මෙයා වෝටර්මාර්ක් වශයෙන් දාපු නිසා සිලෙක්ට් කරන්න බෑ. ඒ මතක තියාගන්න ඕනේ හැමතිස්සෙම ඕන්නම් හෙඩර් පුටර් වලට ගියාම මේ හෙඩර් පුටර් වලට ගිහිල්ලා පින්තූරය සිලෙක්ට් කරපුවාම වාඩේ පින්තූරය සිලෙක්ට් කරලි වෙලා වාට අවශ්‍ය කස්ටමයිස් කිරීම කරන්න පුළුවන්. හරි. මේ පින්තූරයට වාට පුළුවන්කම තියෙනවා හරි. ඉතින් ඔයාලට අවශ්‍ය නම් මේක කස්ටමයිස් කිරීමේ හැකියාව ඔයාලට තියෙනවා. හරි. හරි. ඉතින් මේ සිදු කරන සෑම වෙනස්කමක්ම පුතේ ඔයාලට පින්තූරෙට ඇඩ් වෙනවා. ඒ නිසා ඔයා මතක තියාගන්න පුතේ මේකට වෝටර් මාක් එකක් දැම්මට වෝටර් මාක් එක ඇඩ් කරා කියලා ඔයාගේ වෙනස්කම් අවසන් වෙන්නේ නැහැ. ඔයාලට සිද්ධ වෙනවා ළමයි. ඔයාලට සිද්ධ වෙනවා ඔයාලට සුද ගන්න ඔයාලට සිද්ධ ගන්න පුළුවන්කමක් තියෙනවා. හෙඩර් පුටර් පුතේ ඕපන් කළාම හෙඩර් පුටර් ඕපන් කරන්න ඔයාලා සාමාන්‍ය ඩොකියුමන්ට් එකද මේක කරන්න බෑ ළමයි මේ සාමාන්‍ය view එකේ නම් මේක කරන්න බෑ ඔයාගේ හෙඩර් පුටර් ඕපන් කරලා ඔයාලට පුළුවන්කමක් තියෙනවා මේ පිටු වලට අදාළ වෝටර් මාක් එක දාගන්න පුළුවන් සුදුසු විදියට ඇඩ් කරගන්න පුළුවන්. හරි. ඉතින් ඔන්න ඔය කාගනාටික තමයි ළමයි මේ ඩිසයින් ටැබ් එක හරහා අපිට කතා කරන්න තියෙන්නේ. ඉතින් මේ ඩිසයින් ටැබ් එක ඇතුලේ අපිට කැමති ඩිසයින් එකක් තෝරගෙන තීම් එකක් තෝරගෙන ඒ තීම් එකට අනුව ළමයි වාගේ පේජ් එකේ කන්ටෙන්ට් එක, shapes, text box ඒ දේවල් හදා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ළමයි ඔයාට පුළුවන්කමක් තියෙනවා. ඔයාට මේ page background color එකට ගිහිල්ලා කැමති page color එකක් දාගන්න පුළුවන්. කැමති border එකක් දාගන්න පුළුවන්. හරි. ඒ වගේම watermark එකක් දාගන්න පුළුවන්. දාගන්න watermark එක ඔයාට පුළුවන් ඕනනම් කස්ටමයිස් කිරීමේ හැකියාවත් ඔයාලට දීලා තියෙනවා. හරි කොහොමද කස්ටමයිස් කිරීමද ගියේ? මුලින්ම ඔයා වෝටර්මාර්ක් එකට පින්තූරය දාගන්න. පින්තූරය දාගෙන දැන් කොච්චර මේ පින්තූරය පුතේ සිලෙක්ට් කරත් හරි මේක ඕපන් වෙන්නේ නැහැ. නිසා මුලින්ම ඔයා ගිහිල්ලා ඔයාගේ පිටුවේ හෙඩර් පිට ඕපන් කරගන්න. හෙඩර් පිට ඕපන් කරලි වෙලා ඊට පස්සේ ඔයා ගිහිල්ලා ඔයාට මේ අලුතෙන් ඇවිත් තියෙන මේ දාගත්ත වෝටර්මාර්ක් එකේ තියෙන මං කියන මේ වෙනස් වෝටර්මාර්ක් එකේ තියෙන පින්තූරේ ඔයාට කස්ටමයිස් කරන්න පුළුවන්. ඒක සිලෙක්ට් කරාම ළමයි පින්තූරයට අදාළ වෙන පික්චර් ෆෝමැට්, හෙඩර් ෆෝමැට් කියලා පුතේ ඕපන් වෙනවා. ඉතින් එතනින් ඔයාට ඒව වෙනස් කරන්න පුළුවන්කමක් තියෙනවා. ෆෝමැටින් වෙනස් කරන්න පුළුවන්කමක් තියෙනවා. හරි. ඉතින් සියලු වෙනස්කම් පුතේ කරලා ඉවර නම් නැවතත් හෙඩර් පුට වලින් අයින් වෙන්න. අයින් වුණාම සෑම පිටුවකම ළමයි ඔයාට මේ විදියට වෝටර්මාර්ක්ස් දාපු වෝටර්මාර්ක් එක බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. හරි. ඉතින් ඔන්න ඔය විදිහ තමයි ළමයි මේ ඩිසයින් ටැබ් එකේ අපිට වෝටර්මාර්ක් දාගන්න, පේජ් කලර් දාගන්න, පේජ් බෝඩර් දාගන්න පුළුවන්කමක් තියෙන්නේ. හරි. හරි. එහෙනම් ඔන්න ඩිසයින් ටැබ් එකේ ළමයි ඔයාට දැනගත යුතු අවශ්‍ය කරන කොටස් ටික ප්‍රැක්ටිකලි ප්‍රායෝගිකව මම ඔයාලට පෙන්නුවා. හරි. ඉතින් ඕවා ප්‍රායෝගිකව ඔයා මේක කරලා බලනවා නම් ගොඩාක් උචිත වෙනවා. ඒක තමයි වඩාත්ම සිද්ධ කළ යුතු සිද්ධ විය යුතු දේ වෙන්නේ.